මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මට වෙන එකපාරට මාව හොයාගන්න බැරුව මේ සමාගමකින් මාව උස්සලා තියෙන්නත් පුළුවන්. හොඳේ. ඔයා මෙච්චර කාලෙ හිතන් හිටියේ ග්‍රැෆීන් බැටරි එන්නේ යාඩියා බයික්ස් වලට විතරයිද කියලා? නෑ. වෙළඳ පොලේ තියෙන ගොඩක් බයිසිකල් වලට මේ ග්‍රැෆීන් බැටරි එක එනවා. ඉතින් ඔයා බයිසිකල් ගන්න කලින් මම අද නම් ටික කියනවා මට ඉන්ටර්නෙට් එක හොයාගන්න පුළුවන් වෙච්ච. ඉතින් ඒ බයික්ස් නම් යන්නේ ඔයාලා තුන් පාරක් හිතලා එක මිලදී ගන්නවා. හරිද? මම මේ වීඩියෝ දැම්මට පස්සේ මම උස්සයිත් දන්නෙත් නෑ. මේ සමගම් වලට ඒගොල්ලොන්ගේ ඇත්ත තත්ත්වේ පාදලා දෙනවා කියලා. ඉතින් හොඳ නැත්තම් ඉතින් හරි නෑනේ මිනිස්සුන්ට කිලෝමීටර් 20000ක් පෙදලා වයි බැටරි අයින් කරන්න ඕන නම් තේරුමක් නෑනේ. ලක්ෂයක් විතර පදින්න පුළුවන් බැටරි තියෙද්දි 1,50,000ක් ඊට වඩා වැඩි ගාණක් පදින්න පුළුවන් බැටරි තියෙද්දි 20000ක් මාරු කරන බැටරි රෙකමන්ඩ් කරන්න ඕනේ නෑ බොරුවට මිනිස්සුන්ට. මගේ මතේ ඒක. මම දන්න දෙයක් තියෙනවා නම් මගේ පැත්තේ කියන්න ඕනේ. ඒක නිසා තමයි මේ කියන්නේ. ආඩත් පහර ගන්නවත් මේ වෙන දෙයකටත් නෙමෙයි. සහ මේ සමගම ලිස්ට් එකක් කියවන්න යනවා. එතකොට ඒවා මේ උඩක් දාන්න ඒවා ලිස්ට් එක. මේ ඒ කියන්නේ ඒ සමාගමේ තියෙන ඔක්කොම බයිසිකල් ග්‍රැෆීන් බැටරිලා මේ ඒ සමාගමෙන් නිකුත් වෙන බයිසිකල් වල සමහර මාදුලි වලට එනවා මේ ග්‍රැෆීන් බැටරි. එතකොට ඔයාව පරිස්සම් වෙනවා මිලදී ගන්න යනකොට ග්‍රැෆීන් බැටරිය තියෙන එකක් ගන්නවද නැද්ද කියලා. ඔයාගේ choice එක අනුව. හරි. පළවෙනි එක අපි දැම්මම දන්නේ යාඩියා වල ටෙල් කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. මම ස්පෙලිං හරියට දන්නේ නැහැ. අනිත් එක සුන්රාස් කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ අයිමා කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මේ ග්‍රාව් සෙලිමා ඊට පස්සේ ඇල් කොමාකි. හරිද? ඔය සෙට් එක තියෙනවා. හරිද? මේ දැන් පයර් වෙලා ඉන්න එපා කට්ටිය මේ බයිසිකල් වල නෑ මේගොල්ලොන්ගේ තියෙනවා ලිතියම් අයන් බයික්ස් ඒවා තියෙනවා. මේ ගොඩක් මේ තියෙන හැම එකේ වගේ ලිතියම් අයන් උත් තියෙන බයික්ස් තියෙනවා. ඉතින් ඔයා ගන්න යද්දී ගැන සරකිලිමත් වෙන්න තමයි මේක දාන්නේ. ඔයාට ඔයාගේ අවශ්‍යතාවය ඇත්තම අවශ්‍යතාව ඔයාට ඒතකොට හිතා ගන්න පුළුවන් ඔයාට ග්‍රැෆීන් බැටරියක් ඔයාගේ වැඩේට හරි යනවාද කියන කිලෝමීටර් 20000ක් විතර දුවන බැටරි අයින් කරලා දාලා ලුත් එකක් දා ගන්න පුළුවන් දෙයක්ද ඕනේ නැත්නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් දුහා ගන්නද ඔයාට ඕනේ කියලා ඔයාගේ අවශ්‍යතාව තියෙනවානේ. ඒ ඔයාට දැනුවත් කරන්න තමයි මම මේක දැම්මේ. මේ බයික්ස් අනිත් කාණ්ඩ මේක අඩු මේ මම කියපු කාණ්ඩ බයිසිකල් ගොඩාක් අඩුවට ගන්න පුළුවන්. හරිද? ලක්ෂ 4 වර්ක 390 ඔය වගේ ගණන් වලට උනත් ගන්න පුළුවන්. මේ ලක්ෂ 4 5 වැඩි 5 ගණන් ලක්ෂ 5 ගාන එකක් තියෙනවා ග්‍රැෆීන් බැටරි එක. හරිද? ලක්ෂ 5 ඊට වැඩි බයිසිකලුත් තියෙනවා. හරිද? ඉතින් ඔයාට තව ලක්ෂයක් දෙකක් විතර වියදම් කරන්න වෙනවා ලිතියම් අයන් හරි ලිතියම් අයන් ෆොස්ෆේට් හරි බැටරි කාණ්ඩ තියෙන බයික් එකකට යන්න ඕන. ඉතින් ඒක ඔයාගේ තේරීමක්. ඔයා ඉතින් මේ જાතිය බයික් එකක් නම් ගන්න ඉන්නේ මගේ මතය අනුව නම් මම දැන් දෙතුන් පාරක් හිතනවා අයි ලිතියම් මේ ලෙඩ් ඇසිඩ් ග්‍රැෆීන් ලෙඩ් ඇසිඩ් බැටරි එකක් තියෙන බයික් එකකට යනවාද කියලා. මම අයි නිවැරදි කිරීමක් කරන්න ග්‍රැෆීන් කියලා විතරක් හරියන්නේ. ග්‍රැෆීන් ලෙඩ් ඇසිඩ් බැටරි තමයි ගොඩක් ඒවල තියෙන්නේ. හරිද? මේ කියපු සමාගම් වල තියෙන්නේ ග්‍රැෆීන් ලෙඩ් ඇසිඩ් බැටරි ඒගොල්ලෝ මෙන්ෂන් කරලා නැහැ. ඒක වැරදක්. ඒගොල්ලෝ හරියට බැටරි එක මෙන්ෂන් කරනවා මොකද්ද තියෙන බැටරි කාණ්ඩ එක. ඒගොල්ලෝ ලෙඩ් ඇසිඩ් කෑල්ල පොඩ්ඩක් හලනවද කොහෙද? මට හිතන විදිහට. මට ඒක හරිය අවබෝධයක් නැහැ. මට කාටවත් චෝදනාවක් කිරීමක් කරන්නේ මේ කාටවත් පහර ගන්න ඕන මේ මොකද මේක දාන්න හේතුව මේක දැන් කමෙන්ට් සෙක්ෂන් එකේ කට්ටිය දානවා මේ බයිසිකලේ මේක හොඳයි මේක හොඳයි මේක හොඳයි කියලා. ඒ දානකොට මට තේරුණ කාණ්ඩයක් තමයි මේක තියෙන තාක්ෂණය සහ බැටරිය මෝටර මේ කිසිම දෙයක් ගැන කිසිම අවබෝධයක් නැහැ කට්ටියට. ඒක මම මේ බ්‍රෑන්ඩ්ස් එක්කම ඕගොල්ලන්ට කියන්න හිතුවේ. ඒකට ඔයාට බයික් එකක් ගන්න යනවා නම් ඔයාට අදහසක් තියෙනවා මේකේ තියෙන මේ જાතිය බැටරියක් කියන එක. හරිද? ඉතින් ඔයාත් පුරුද්දක් විදිහට තියාගන්න මේ බ්‍රෑන්ඩ් වල නෙමෙයි වෙන මොකක් හරි ගන්න ගියත් මේ බයික් EV එකක් ගන්න යනවා නම් ඒක ගිහිල්ලා අහන්න මුලින්ම බැටරිය මොකද්ද මෝටරේ මොකද්ද කියලා අහන්න. ඔයා ඒවා දන්නේ නැත්නම් මේ දාලා තියන්න පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ නැත්නම් කාඩ් එකක් හරි දාලා තියන්න. මේ ඔය බැටරි කාණ්ඩ අනුව ඒක කොහොමද වෙනස් වෙන්නේ කියන දේවල් ගැන විස්තර හදපුවම දිග වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයාට ඒක බලන්න පුළුවන්. ඒකට ඔයාට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේ බැටරි මොන විදිහටද වැඩ කරන්නේ කියන එක සම්බන්ධව. හරිද? ඉතින් ඔය ටික තමයි තියෙන්නේ. මම මේක දානවා මේ ෆොටෝ එකක්. මීට අවතර බ්‍රෑන්ඩ් තියෙන්නත් පුළුවන්. මේ මොඩල් වලත් මේ මම මොඩල් ටිකක් දාන්නම් පුළුවන් නම් මේ මොඩල් වලත් සමහරක් ඒවල ලිතියම් අයන් ඉන්න පුළුවන්. සමහරක් ඒවල ලිතියම් අයන් ග්‍රැෆීන් ලෙඩ් ඇසිඩ් බැටරි තියෙන්න පුළුවන්. නිසා සැලකිලිමත් වෙලා ඔයා පරීක්ෂාකාරී වෙලා මිලදී ගන්න. හරිද? මෙතන අර මිලදී ගන්න. ඉතින් ඔයාට දැන් තේරෙනවා ඇති මේක එක්තරා බ්‍රෑන්ඩ් එකකට විතරක් එන බැටරියක් නෙමෙයි. ගොඩක් බ්‍රෑන්ඩ් වල මේක ගෙන්නනවා. ඉතින් මිනිස්සුන්ට පස්සේ මේ පසුතැවිලි වෙන්න කලින් ඒ දේ දැනගෙන නොකිය ඉන්න එක වැරද්දක් විදියට මට වර්ධකාරී හැඟීමක් කියලා ඉඳලා තමයි මම මේ වීඩියෝ එකක් දැම්මේ. ඔයාලට දැනගන්න පුළුවන් මේ මොනවද මේ එන බැටරි සහ මේ බ්‍රෑන්ඩ් එක. එතකොට ඔයාලට පුළුවන් මේක ගන්නවද නැද්ද කියලා ඔයාලා ඩිසයිඩ් කරගන්න. හරිද? හරි. ඉතින් ওই ටික තමයි මේක කියන්න තියෙන්නේ. මම ඉස්සරහට මේ වීඩියෝ තුනක් ගෙනින්න ඉන්නවා මේක ලිතියම් මේ ග්‍රැෆීන් බැටරි තියෙන බයික්ස් මොනවද කියලා. ඊට පස්සේ
ග්‍රැෆින් ලෙඩ් ඇසිඩ් බැටරි තියෙන බයික් මොනවද ඊට පස්සේ ගේනවා ලිතියම් අයන් නැත්නම් අපි යූස් කරන NMC මොඩල් එකත් එක්කන ලිතියම් අයන් කාණ්ඩේන බැටරි තියෙන බයික්ස් මොනවද කියලා අපිට බහුතරයක් හොඳයි කියලා අපි කතා කරන බයික් జాතිය ටීටත් හොඳයි කියලා මම රෙකමන්ඩ් කරන අර ලිතියම් ලිතියම් අයන් පොස්පේට් බැටරි එන පොස්පේට් බැටරියක් එන මේ EV බයික් හරිද ඔය සෙට් එක ගැන මම වීඩියෝ 3කට ගේන්න ඉන්නවා ඒ වාට බලන්න පුළුවන් මම ඒ වීඩියෝ වල කියනවා ඒවල තියෙන මේ අවශ්‍යතාවන් මොනවද මොනවගේ අයට දෙක හරියන්නේ ඇයි ඒ වගේ බැටරි මොඩල් කාණ්ඩ මේ භාවිතා කරලා තියෙන්නේ කියලා ඒ බයිසිකල් වලට. ඉතින් මේ බයික් එකට ඇයි කියලා කියන්නම්කෝ මම කිව්වේ නෑ මේකට ග්‍රැෆින් බයික් බැටරිත් එක්ක එන්නේ මේගොල්ලෝ try කරන්න කියලා. ඇත්තටම මේවල ග්‍රැෆින් බැටරිත් එක්ක එන්නේ මේක මිල අඩු කරන්න. හරිද? මේක මිල අඩු කරනවා කියන්නේ මේ බැටරි මීටර ගොඩක් අඩු ඇති. මේ ලංකාවේදී අධික ටැක්ස් එකක් ගන්න වාහන වලට වදන්න ඕනේ. ඒකට අසාමාන්‍ය විදියට මේවල මිල වැඩි වෙනවා. ඒකත් එක්ක මේ අපිට තේරුමක් නැති සහ දරා ගන්න බැරි ලෙවල් එකකට මේවල මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න නිසා මේ අපි වගේ මිනිස්සු කියන බයිසිකලයක් අරන් අවුරුද්දෙන් විසි කරන්න ගන්න නැහැ නේ. අපි කාලයක් පාවිච්චි කරන්න ගන්න. එතකොට කාලාන්තරයක් තියෙන බැටරියක් තමයි අපි ඇත්තම ගන්න. ඒක ලීස් කරලා ගන්න ඕන මිනිස්සෙක්. බයිසිකලයක් ගත්තාම මේ විදිය. එතකොට ගන්න කාලයක් පදින අවුරුදු දෙක තුනකින් කොරන්ටි වුණාම විසි කරන්න ඕන මේනේ. ඒක නිසා ඒක කාලෙට ගැලපෙන්න කාලයක් පාවිච්චි කරන්න පුළුවන් බැටරියක් ගන්නවා නම් මේ බැටරිය මට එච්චර හරියන්නේ නැහැ. ඒක වාගේ කැමැත්ත. ඔයාගේ වැඩ වලට සාමාන්‍යයෙන් අවුරුද්දෙන් වාට දෙකෙන් දෙකට මාරු කරාට අවුලක් නැත්තම් මේ එහෙම ප්‍රශ්නයක් නැත්තම් ඔයාට මේ බැටරිය බිල්දී මේ බයික් මිලදී ගන්න පුළුවන්. මේ මගේ මත ඉදිරිපත් කරන්න ඔයාට කැමති මතයක් එකට මේ ඔයාගේ මතයට අනුව ඔයාට මිලදී ගන්නවද නැද්ද කියන එක තීරණය ගන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම ඔයාගේ අතේ තියෙන්නේ. මම කිව්වා මේ බයිසිකල් වල තියෙන විස්තර ටික ඔන්න ඔය වගේ දේවල් ටිකක් වෙන්නේ. ඔය බැටරි වල යන දුර ප්‍රමාණය ඔක්කොම මම මෙතන කලින් අර කියපු වීඩියෝ එක ගිහලා බැලුවොත් ඔයාට බලා ගන්න පුළුවන් මොන වගේ දුරවල් ඔයාට මේකෙන් යන්න පුළුවන් වෙන්නේ කියලා. හරි. ඉතින් ඔන්න මම ප්‍රසිද්ධ සමාගම් සෙට් එකකගේ තියෙන බයික් තරම් තමයි මම මේ විස්තරය කිව්වේ. ඉතින් මම කෙලින්ම නම් එක කිව්වේ මිනිස්සුන්ට ඒකට හොයාගන්න ලේසි නැතුව වෙන ප්‍රශ්නයක් නෙමෙයි. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මට වෙන එකපාරට මාව හොයාගන්න බැරුව මේ සමාගමකින් මාව උස්සලා තියෙන්නත් පුළුවන්. හොඳේ. ඒක නිසා වීඩියෝට කිව්වේ මේ ඒක නිසා කාට් එක සමාගම් එක තරහට නෙමෙයි. ඇත්ත කියන්න ඕනේ ඕගොල්ලෝ රිසර්ච් කරලා ගෙන්නන්න ලංකාවේ මිනිස්සු එච්චර සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි. අපිත් එච්චරයි. කාලයක් පදින්න බයිසිකලයක් ගන්න. එතකොට නිකන් බොරු කියලා රවට්ටලා දෙන්න ඕනේ නැහැ. හොඳට පදින්න පුළුවන් බයිසිකල් තියෙනවා EV වල. හොඳ බැටරි තියෙනවා. ඒව ගෙන්නන්න. හරිද? මේ බ්‍රෑන්ඩ් සම ගොඩක් ඒවා හොඳ බ්‍රෑන්ඩ්. ඒගොල්ලෝ ඒ කන්සියුමර් මාකට් එකේ ඒගොල්ලොන්ට තියෙන පොඩි සමහරකට කැම්පස් බයික්ස් කියලා කියනවා ගොඩක් ඒවා කියන්නේ. කැම්පස් එකේ ඉවරුනාට පස්සේ බයිසිකල් ඉස්සෙල්ලා දාන කැම්පස් එකේ වටේ පදින්න ඕටාවු බයිසිකල් ලංකාවේ ජීවිත මිනිසුන්ට හරියන්නේ නැහැ. ඒක නිසා ගාන අඩුවත් එක්කම ගාන අඩුයි වගේම මේ ඒක උත්තරම වැඩ දායි දෙයක්ද කියලා බලලත් ගෙන්නන්න. ඒතකොට ඔයගොල්ලෝගේ නමත් කැත වෙන එක නැති වෙයි. ආෆ්ටර් සර්විස් ගැන මම කතා කරන්නේ නැහැ මෙතන. ඒගොල්ලෝ ඒක ඔයා තීරණය කරගන්න. බයිසිකලෙත් එක්ක ගිහිල්ලා ඔයා හොයලා බලන්න එක. මට ඒක කියන්න බෑ. ඒක එක පැත්ත යනවා ආෆ්ටර් සර්විස් වෙනස් වෙනවානේ. එක පැත්තක එක බ්‍රෑන්ඩ් එක ආෆ්ටර් සර්විස් හොඳයි. තව එකක තව ආෆ්ටර් බ්‍රෑන්ඩ් එක ආෆ්ටර් සර්විස් හොඳයි. ඒක ඔයා තීරණය කරලා ඔයා ඩිසයිඩ් කරන්න මම මෙන්න මේ જાතිය බයික් එකක් තමයි ගන්න කියලා. හරි ඉතින් ගොඩක් කියුවා මේ බැටරි එක ගැන. බැටරි එන බයික්ස් ගැන. හරි ඉතින් ගිහිල්ලා එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් කමෙන්ට් එනවා. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෙල් අයිකන් නැත් ඔබලා තියාගන්න නැත්නම් අලුතෙන් වීඩියෝ එකක් දැම්මොත් ඔයාලට බලා ගන්න බැරි වෙයි. මේ ඒ වගේම තමයි මේ එහෙම මිස්සුනත් ඔයාලට පාඩුවක් සිද්ධ වෙන්නත් පුළුවන්. මොකද ඊළඟ මාර්තුකා දෙක තමයි රසවත්ම මාර්තුකා දෙක කියන්නේ සුපිරියම් බැටරි දෙකක් එක්ක එන තරංගේ කට්ටිය ලිතියම් කියලා මරා ගන්න බැටරි දෙක. කාණ්ඩ දෙකේ එන බයිසිකල් ගැන කතා කරන ඊළඟ වීඩියෝ එකේදී එතන ගොඩක් අයගේ ඒක තමයි දැන් මේකටත් වඩා දැන් මේක කොහොමද දන්නවනේ කට්ටිය ග්‍රැෆීන් බැටරි ගැන ලිතියම් කියාගෙන මේක තමයි හොඳම බයික් එක කියලා. සා මේක තමයි මේ බයික් මගේ බයික් එකේ හොඳම බැටරි තියෙන කියලා හිතන් හිටපු අයට පොඩ්ඩක් පාරක් රිදෙයි. සමහරක් විට ඒ කතාවෙන් කාටවත් රිදවන්න ඕන ඉතින් මම ඇත්ත කතාව කියන්නම් එතනදී. මේ ඒක ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ වලදී ඉස්සරහට මේ ඉතින් කට්ටිය කමෙන්ට් සෙක්ෂන් එකේ ගිහලා බැලුවට පස්සේ පේන්නේ බැටරිය මේ බැටරිය හොඳද මෙහෙම කියලා තමයි තාමත් කතා කරන්නේ බයික් එකේ බ්‍රෑන්ඩ් එක කියලා. ඉතින් බ්‍රෑන්ඩ් එකත් එක්ක එන බයිසිකලේ බැටරිය මොකක්ද කියලා ගොඩක් අයට දන්නේ නැහැ. හරියට විශේෂයෙන්ම ලිතියම් අයන් තියෙන අය කාණ්ඩේ ගොල්ලෝ දන්නේ නැහැ. ඉතින් ඒක දැනගන්න පුළුවන් මම ඉස්සරහදී විස්තර කරන්න. එතකොට කට්ටියට තරහ ගියොත් සමා වෙන්න ඉතින් ඇත්ත කියනවා මම එතනදී. එතකොට ඒ වගේ රසවත් වීඩියෝ එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. බෙල් එක ගන්නත් ඔබලා තියන් සබ්ස්ක්‍රයිබ් කරලා. ඒවා ඔයාලට මිස් වෙන්න පුළුවන්. සබ්ස්ක්‍රයිබ් නොකරොත් ඒ නිසා අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කට්ටියත් එක්ක ෂෙයා කරලා තියාගන්න. තවත් අයට මේක ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඒ තව මිනිස්සෙක් රැවටෙන්නේ නැතුව බේරෙන එක ඔයා කරන පිනක් ගොඩක්.
ලොකු. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න අපේ YouTube channel එකත් එක්ක අපි SL Bills LK YouTube channel එකේ. ඒ වගේ තමයි මම මේ TikTok එකේ දානවා. TikTok එකත් follow කරලා තියාගන්න.